ඔයාලා එක්සෑම් කල් ගියා කියලා සතුටු වෙන්න එපා හොඳේ. ඇයි දන්නවද? එක්සෑම් කල් ගියාට පස්සේ යන මාසේ බලන්න පොඩ්ඩක්. කල් ගියාට පස්සේ එන මාසේ පොඩ්ඩක් නිකන් කල්පනා කරන්න. කොයි මාසෙද දා එක්සෑම් එක එන්නේ? නොවැම්බර් වලට වගේ නෝ. හරිද? ඔය නොවැම්බර් දෙසැම්බර් කියන මාස දෙක විභාගෙට තියා මිනිස්සුන්ට සුදුසු නැති මාස දෙකක්. හරිද? උඹලට මතකද දන්නේ මම මාස ගානකට උඹලට නෙමෙයි මම කියන්නේ නැත්තේ. අනිත් ඒුන්ට. මම ඕක කියලා තිබ්බේ මාස 5කට විතර උඹලා කිව්වද? උඹලා දන්නේ මම කියලා තිබ්බේ. මම බලන්න මේ පාර මේ කියලා තිබ්බේ මේ නොවැම්බර් මාස දෙසැම්බර් මාස කියන්නේ මං කලින් ළමයි ටිකද වැඩ ටික කරලා තියාගන්න අවසාන කාලේදී වැඩ කරන්න බැරි වෙන මට්ටමක් එනවා. එතකොට ඒ දේවල් වලට මුහුණ දෙන්න ඕන නිසා කලින් වැඩ ටික ඉවර කරන්න මං හෙන්න කලින් ඉඳන් කියලා තිබ්බා. වෙලාවට යන්තම් මැත්ස් කියන සබ්ජෙක්ට් එක ඉවර වුණා. නැත්තම් දෙපැත්තකින් හිර වෙනවා. දැන් IT ළමයි තාම හිර වෙලා ඉන්නේ. IT ළමයිට එක්සෑම් ජනවාරි. එතකොට හිතන්නකෝ ආය තව අනිත් සබ්ජෙක්ට් සෑහෙන තියෙන ළමයි ඉන්නවා තාම ඔක්කොම ජනවාරි මාසේ පැනලා තියෙන්නේ. ඔය අවසාන මොහොතේ වැඩ කරන්න ඉන්න එපා. මොනවා වේද කියලා කවුද දන්නේ? නේද? පොත් ගහගෙන ගියාට කමක් නැහැ. පොත් ගන්න පුළුවන්. මොළ ගහගෙන ගියොත් ගන්න බෑ. හරි මොළායේ පුනරුත්ථාපනය කරන්න නේ ඒකනේ වැඩි. වැඩ කරන්නේ නැහැ දැන් අය කල් ගියා ඉන්න එපා ජනවාරි වැඩ කරනවා කියලා ඉන්න හදන්න එපා. හරි. දැන් මේක ඕකේනේ දැන් මේ ශ්‍රේණිය සමාගම කරලා යනවා. අද්විතීය සංයුක්ත ගණිතයේ ගවේෂණාත්මක සංනාමය මදුෂාන් නිරංජන්. හේන කියන්නෙම ටාගට් වලට